අයිබෝන් සියලුම දෙනාට මම දැන් ඉන්නේ රුවන්වැල්ල නිකවල මුල්ල හකුරුගල රජමහා විහාරයේ. ඉතින් අපි පුළුවන් විදියට පුළුවන් දේවල් ටිකක් අරගෙන ආවා මේ පැත්තට. එතකොට අපේ හාමුදුරුවෝ කියපු විදියට දැන් මේ වෙලාවේ මේ ගමට ඉස්කෝලේ යන ළමයින්ට අඩුපාඩුවක් වෙලා තියෙන්නේ පොත්පත්, පෑන්, පැන්සල්, ලිපි ද්‍රව්‍ය. එතකොට අනිත් දේවල් මේ වෙනකොට ගොඩක් දුරට හම්බ වෙමින් පවතිනවා. ඒත් අර වියලි සලාක වගේ පුළුවන් නම් ඒක. ඔව් වියලි සලාක වගේ පුළුවන් නම් තවත් හොඳයි. මම කලිනුත් වීඩියෝ එකක් දැම්ම අපේ හාමුදුරන්ට කෝල් එකක් ගත්තට පස්සේ හාමුදුරුවෝ කියපු ටික. එතකොට මේ මතක් කරන්නේ රුවන්වැල්ල නිකවල මුල්ල ගම ගැන. රුවන්වැල්ල නිකවල මුල්ල කියන්නේ ගොඩක් අයට නොපෙනුන තැනක් කියලා කියන්න පුළුවන්. මොකද මේ ඒරියා එක ඇත්තටම මම හිතන්නේ වැඩිම ගම් වතුර මේ 70ක් අඩි 70ක් උසට වතුර ආවා. අඩි 70ක් උසට මේ ගමට වතුර ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඓතිහාසික වටිනාකමක් තියෙන පන්සලක් මේ හකුරුගල රජමහා විහාරයේ ගොඩක් අය දන්නවා. ඉතින් නිකවල මුල්ල ගමේ ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා. නිකවල මුල්ල ගැන මොන හරි වැඩි විස්තර ඕන නම් ඔයාලා මට කෝල් එකක් ගන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. අපේ හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. මම කලින් නම්බරේ දාලා තිබ්බා. දැනුත් නම්බර එක දාලා තියන්නම්. මේ ගමට ඕනේ දැන් මේ වෙද්දි විශේෂයෙන්ම ඕන වෙලා තින්නේ පොත්පත්, ලිපි ද්‍රව්‍ය, පෑන් පැන්සල් ඉගෙන ගන්න ඕන ද්‍රව්‍ය තමයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් මතක් කරනවා පුළුවන් අයට පුළුවන් විදිහේ උදව්වක් කරන්න රුවන්වැල්ල නිකවල මුල්ල ගමට. ගොඩක් ස්තුතියි. හාමුදුරන්ට මොන හරි කියන්න තියෙනවද? මටත් කියන්න තියෙන ඉතින් ඒ ටිකම තමයි. දැන් ඉතින් ගොඩක් කෑම බීම වලින් නම් ගොඩක් අය ගෙනහල්ලා දෙනවා. මේ කෑම බීම නම් මේ ඒවලට කන්න පුළුවන් විදිහට ආහාර මේ උයලා ගෙනහල්ලා දෙනවා. දැන් අර අපිට ඉස්සරහට දැන් ටික කාලයක් යනකොට දැන් ඔය කෑම බීම දෙන එකත් අඩු වෙනවනේ. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට දැන් මුලින් ඉඳන්ම බින්දුවේ ඉඳන්ම පටන් ගන්න මේ වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට. ඒ හින්දා පුළුවන් නම් වියලි සලාක ටිකක්, බෙහෙත් ද්‍රව්‍ය ටිකක් ඒ වගේ පුළුවන් නම් කියන්නේ ලොකු ගොඩාක් ඕනේ නැහැ. ඉතින් හැමෝටම දෙන්න පුළුවන් මට්ටමේ පොඩියට වුණත් කමන්නේ නැහැ. මලු කිහිපයක් මේ පුළුවන් නම් ගන්න. මොකද මේ ගමටම මේ මම හිතන්නේ මේ හරියටම තියෙන ගෙවල් 360 ගාණක්. ගෙවල් තියෙනවා. ඒකෙනුත් ගෙවල් සාමාන්‍යයෙන් 230ක් වගේ යට වෙලා තියෙනවා. 230ක් වගේ යට වෙලා තියෙන. ඉතින් ගෙවල් කොහොමත් 60 70ක් වගේ ඉතුරු වෙලා තියෙන. ඉතින් ඒ අය ඉතින් පුළුවන් විදිහට කෑම උයලා ඒ ටික කරලා දෙනවා. දැන් මේ වෙනකොටත් ලින් එහෙමත් ඉහලා වතුර ප්‍රශ්නේ ටික ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ මේ දැනට තියෙන්නේ ඉස්සරහට ළමයින්ට ඉගෙන ගන්න ඕන ලිපි ද්‍රව්‍ය, ඒ පොත්පත්, පෑන් පැන්සල් ඒ ටිකයි. ඉතින් අර ඒගොල්ලන්ට උයාගෙන කන්න පුළුවන් වෙන්න වියලි සලාක මල්ලක් පුළුවන් විදිහකට කියන්නේ ලොකු ගාණකට නෙමෙයි පුළුවන් විදිහකට මේ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 1000ක් වේ වටින එකක් වුණත් මේ වෙලාවේ වටිනවා. මේ වෙලාවේ වටිනවා. එක වේලක් හරි උයාගෙන කන්න පුළුවන් මට්ටමට වියලි සලාක එකක් දෙනවා කියන්නේ ඊට වඩා වැදගත් වෙන්නේ ඔය බෙහෙත් ද්‍රව්‍ය, අසමෝදකම්, පෙනඩෝල් වගේ දේවල් තියෙනවා නම් ඒවා දැන් ගොඩාක් වටිනවා. මොකද මේ ගෙවල් 230 ගාණක්ම යට වෙලා තියෙන්නේ. අපේ හාමුදුරුවෝ කියපු විදිහට ඔයාලට හැකි පමණින් උදව්වක් කරන්න මේ දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් අපි පුළුවන් විදිහට සපෝට් එකක් දුන්නා. ඉතින් අපේ වැඩේට සපෝට් එක දුන්න ලක්ෂාන් මල්ලි ඩුබායි වල ඉඳලා එයාගේ ඉන්දියන්, පාකිස්තාන්, නේපාල් යාළුවෝ ටිකත් මේ වැඩේට ගොඩක් උදව් කරා. පුළුවන් විදිහට ලක්ෂාන් මල්ලි කියපු විදිහට එයාලගේ පඩියෙන් චූටි දවසේ පඩියෙන් පොඩි ගණන් එකතු කරලා තමයි මේ වැඩේට දායකත්වයේ දැක්කේ. අපේ විදේශ යාළුවොත් මතක් කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම අපේ වසන්ත අයියා, වරාවල සමීර අයියත් අපිට මේ වැඩේට ගොඩක් උදව් කරා. ඒ කට්ටියත් මතක් කරලා එහෙනම්